හොඳ පුරුදු ඇති කරගන්න එක සමහර වෙලාවට ලේසි නෑ නේද? ඒත් හිතන්න ඒ පුරුද්දම නවතන්න බැරි තරම් ආස හිතෙන දෙයක් බවට පත් කරන්න පුළුවන් වුණොත් අද මේ විග්‍රහයන් අපි බලන්නේ අන්න ඒ ගැනයි. හොඳ පුරුදු වළක්වන්න බැරි තරම් ආකර්ෂණීය කරගන්න පිටිපස්සේ තියෙන විද්‍යාව ගැන. මේ ප්‍රශ්නේ අහපු ගමන් ටිකක් අමුතුයි කියලා හිතෙන්න ඇති. කුරුළු පැටවෝ, ජංක් ෆුඩ්, ටීවී ෂෝස් මේවා අතර මොන සම්බන්ධයක් තියෙන්නද? ඒත් පුදුමයකට වගේ මේ හැමදේම පිටිපස්සේ තියෙන්නේ අපේ මොලේ ක්‍රියා කරන එකම මූලධර්මයක්. අපි බලමු මේ මොකක්ද කියලා. හොඳයි මේ කතාව පටන් ගමු. මේ අමුතු සම්බන්ධය තේරුම් ගන්න අපි පොඩ්ඩක් අතීතයට යන්න ඕනේ. හරියටම කිව්වොත් 1940 ගණන් වලට. එතනදී විද්‍යාඥයෙක් කරපු පුදුමීතන පර්යේෂණයක් තමයි මේ හැම දෙයකම මුල. ඉතින් නිකෝ ටිම්බර්ගන් කියන විද්‍යාඥයා හෙරින්ගල් කුරුල්ලන් දිහා බලන් හිටියා. එයා දැක්කා අලුතුපන් පැටවුන් බඩගිනි වුණාම කෑම ඉල්ලන්න අම්මගේ හොටේ තියෙන රතු පාට තිතකට කොටනවා. ඊට පස්සේ එයා පොඩි හත්තදා බැලීමක් කළා. කාඩ්බෝඩ් වලින් ව්‍යාජ හොටවල් හදලා පැටවුන්ට පෙන්නුවා. පුදුම දේ තමයි පැටවුනේ බොරු හොටවල් වලටත් කෙටුවා. විශේෂයෙන්ම ලොකු රතු තිත් තිබුණු හොටවල් වලට. එයාලා පිස්සුවෙන් වගේ කොටන්න ගත්තා. ඒ කියන්නේ ඒ පැටවුන්ට ඒකේ පෙනුනේ ජීවිතයට දැකපු සුපිරිම හොටක් වගේ. එයාලගේ සහජ බුද්ධිය සම්පූර්ණම රැවටුණා පැටවුන් ප්‍රතිචාර දැක්ුවේ අම්මගේ හොටට නෙවෙයි අතිශයෝක්තියෙන් යුතු රතු තිතට. මේක මේ කුරුල්ලන්ට විතරක් වුණු දෙයක් නෙවෙයි. අලු පාත්තයින්ගේ හැසිරීමත් ඒ වගේ. එයාලා කූඩුවෙන් එළියට පෙරළුණු බිත්තර ආපහු කූඩුවට පෙරලගෙන එනවා. ඒත් එයාලගේ බිත්තරේ ළඟින් ඊට වඩා ලොකු වොලිබෝලයක් තිබ්බම එයාලා තමන්ගේ බිත්තරේ අමතක කරලා අර වොලිබෝලේ කූඩුවට ගන්න උත්සාහ කරනවා. මෙතනදිත් ලොකු දේ තමයි හොඳම දේ කියන සහජ නීතිය ක්‍රියාත්මක වුණා. හරි. කුරුල්ලොයි පාත්තයිනුයි ගැන කතා කළා. දැන් බලමු මේක අපේ ජීවිතවලට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. පුදුමයකට වගේ අපි හැමෝම ජීවත් වෙන්නේ අන්නේ ඒ වගේ සුපිරි සාමාන්‍ය උත්තේජක වලින් පිරුණු ලෝකයක. මෙතනදී මේ සත්තු රැවටුනේ සුපිරි සාමාන්‍ය උත්තේජක කියන දෙයකට. ඒ කියන්නේ යථාර්ථයේ තියෙන දෙයකට වඩා අතිශයෝක්තියෙන් වැඩි දියුණු කරපු දෙයක්, එයාලගේ මොළය හැක් කරන දෙයක්. පුදුම වෙන්න එපා. අපිත් හැමදාම මේකට මුහුණ දෙනවා. සරලවම කිව්වොත් සුපිරි සාමාන්‍ය උත්තේජකයක් කියන්නේ ස්වභාවික දෙයකට වඩා අපේ මොළයට දහස් ගුණයක් ප්‍රබලව දැනෙන කෘත්‍රිමව හදපු වැඩි දියුණු කරපු දෙයක්. හොඳම උදාහරණය තමයි ක්ෂණික ආහාර. හිතන්න අපේ මුතුන් මිත්තන්ගේ කාලේ ලුණු, සීනි, මේදය වගේ දේවල් හරිම හිඟයි. ඉතින් ඒ දේවල් වලට ආස කරන්න අපේ මොලේ හැඩ ගැහුණා. අද කෑම හදන සමාගම් කරන්නේ අන්නේ අපේ පෞරාණික ආසාව ඉලක්ක කරගෙන ස්වභාවික කෑම වලට වඩා දසදහස් ගුණයකින් ආකර්ෂණීය දේවල් හදන එක. මේක කෑම වලට විතරක් සීමා වෙලා නැහැ. බලන්න සෝෂල් මීඩියා වලින් එක දිගට එන ලයික්ස්, ෆොටෝෂොප් කරපු වෙලද දැන්වීම්, වීඩියෝ ගේම්ස් මේ ඔක්කොම අපේ ස්වභාවික ආසාවන් අතිශයෝක්තියට නන්වනේ සුපිරි සාමාන්‍ය උත්තේජක. ස්නායු විද්‍යාඥයා ස්ටිෆන් ගායනෙට් කියන විදිහට අපි අපේම බොත්තම් බොබන්න ඕනවට වඩා දක්ෂ වෙලා. ඇත්තදම අපි පෞරාණික මොළය නූතන ලෝකයේ මේ පෙළඹවීම් වලට මුහුණ දෙන්න තාම සූදානම් නැහැ. හොඳයි. ඇයි මේ දේවල් මෙච්චරම බලවත්? ඒකට හේතුව තමයි අපේ මොළයේ තියෙන ඩොපමයින් කියන රසායනිකය. ඒක තමයි අපේ ආසාවන් පාලනය කරන එන්ජින. අපි බලමු ඒ එන්ජිනේ ක්‍රියා කරන විදිය. විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා හරිම පුදුම දෙයක්. අවශ්‍යතාවය සහ කැමැත්ත කියන්නේ මොළයේ වෙනස් ක්‍රියාවලි දෙකක්. අවශ්‍යතාවය කියන්නේ යමක් කරන්න තියෙන පෙළඹවීම. කැමැත්ත කියන්නේ ඒක කරාට පස්සේ දැනෙන සතුට. පුදුම දේ තමයි අපේ මොළයේ ආසාව, ඒ කියන්නේ අවශ්‍යතාවය පාලනය කරන කොටස් සතුට පාලනය කරන කොටස් වලට වඩා අතිවිශාලයි. ඉතින් මේ ආසාවේ රියදුර තමයි ඩොපමයින්. මේ ප්‍රස්තාරය දිහා පොඩ්ඩක් බලන්න. මුලින්ම ඒ සතුට දැනෙන්නේ ප්‍රතිඵලේ ලැබුණට පස්සේ. ඒත් මොලේ පුරුදෙකන ගත්තම B බලන්න මොකද වෙන්නේ කියලා සතුට පිළිබඳ අපේක්ෂාව, ඒ කියන්නේ ඩොපමයින් වැඩිවීම ප්‍රතිඵලයට කලින් ඉංගිය දෙක ගමන්ම සිද්ධ වෙනවා. ක්‍රියා කිරීමට අපිව පොළඹවන්නේ අන්නේ අපේක්ෂාවයි. ඉතින් තීරණාත්මක කාරණේ මේකයි. අපිව ක්‍රියා කිරීමට පොළඹවන්නේ ප්‍රතිඵලය ලැබෙන එක නෙවෙයි, ප්‍රතිඵලය ලැබෙයි කියන අපේක්ෂාව. ආශාව තමයි හැම පුරුද්දකම එන්ජින් වෙන්නේ. හරි. මේ මොලේ විද්‍යාව ටිකක් බය හිතන කතාවක් වගේ පෙනුනත් කලබල වෙන්න දෙයක් නැහැ. අපි කොහොමද මේක අපේ වාසියට හරවගන්නේ? අපිට අවශ්‍ය හොඳ පුරුදුත් ඒ වගේම වළක්වන්න බැරි තරම් ආකර්ෂණීය කරගන්න ක්‍රමයක් තියෙනවා. රෝනන් බර්න් කියන ඉංජිනේර් ශිෂ්‍යයා කරපු වැඩේ බලන්නකෝ. එයාට ව්‍යායාම කරන්න ඕන. ඒත් එක්කම Netflix බලන්නත් ආසයි. එයා මොකද කළේ? එයාගේ එක්සර්සයිස් බයික් එකේ ටීවී එකට සම්බන්ධ කළා.
යම් වේගයකින් බයික් එක පැද්දොත් විතරයි Netflix play වෙන්නේ. නැත්තම් වීඩියෝ එක නතර වෙනවා. මාර අදහසක් නේද? රෝනන් මෙතන පාවිච්චි කළේ පෙළම්වීම් බන්ධනය කියන උපක්‍රමය. ඒ කියන්නේ කරන්න ආස දෙයක් කරන්නම ඕන දෙයක් එක්ක සම්බන්ධ කරන එක. මේ නිසා කරන්න ඕන දෙයටත් ආසාවක් ඇති වෙනවා. ඉතින් අපි කොහොමද මේ පෙළඹීම් බන්ධනය කියන ක්‍රමය අපි ජීවිතවලට යොදාගන්නේ? ඒකට පියවර දෙකක හරිම සරල සූත්‍රයක් තියෙනවා. සූත්‍රය මේකයි පියවර දෙකයි. පළමුව දැනටමත් කරන පුරුද්දකට පස්සේ අලුතෙන් කරන්න අවශ්‍ය පුරුද්ද කරනවා. දෙවනුවේ ඒ අලුත් පුරුද්ද කළාට පස්සේ කරන්න ආසම දෙයක් කරනවා. මෙන්න උදාහරණ කිහිපයක්. පත්තරේ කියවන්න ආස නම් ඒකට කලින් කෘතඥ වෙන්න දෙයක් මතක් කරන්න පුළුවන්. Facebook බලන්න ඕන නම් ඒකට කලින් බර්පීස් 10ක් කරන්න පුළුවන්. බලන්න කොච්චර සරලද කියලා. මෙතන තියෙන රහස තමයි කරන්න අවශ්‍ය පුරුද්ද දඬුවමක් වගේ දැනෙන එක නතර වෙනවා. ඒක කරන්න ආස දෙයට තියෙන දොරටුවක් බවට පත් වෙනවා. අන්නේ අපේක්ෂාව නිසාම අමාරු පුරුද්ද පටන් ගන්න එක හිතනවට වඩා ලෙස්සි වෙනවා. ඉතින් මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. අලුතෙන් පටන් ගන්න අවශ්‍ය පුරුද්ද මොකක්ද? ඒක වළක්වන්න බැරි තරම් ආකර්ෂණීය කරන්න, ඒකත් එක්ක සම්බන්ධ කරන්න පුරුවන් ආසම කරන දේ මොකක්ද?